මලිදුව නාන්න යනවද? ගුරු පාර දිගේ වේගෙන් ඇවිදන්නාපු මලී ගුණපාල මුදලාලිය සිල්ර බඩු කඩේට ළඟින් තිබුණ දෙවට පාරෙන් වැව පැත්තට හැරුණා. ඒ වෙලාවේ කඩපිලට වෙලා පෙට්‍රල් ලාම්පුවට උලංගා ගා හිටපු ගුණපාල මුදලාලිය ඇහුවේ ඇඟිලි දෙක තොල් දෙකට තද කරලා බුලත් කෙල පාරක් මිදුරට ගහන ගමන්. "ඔව් මාමේ, ගිහින් එන්නම්කෝ." ගමන බාල නොකරම මලී ගුණපාල මුදලාට උත්තර දුන්නේ ඒ වෙනකොටත් ටික ටික වටපිටාව කළුවර වීගෙන එන නිසා මල් ගවුමක් ඇඳලා රෙදි පොට්ටනියකුත් බුලි කරලා උකුලේ දහගෙන ලොකුවට තිබුණ පස්ස කරකෝ දෙවට පාර දිගේ මලී වැව පැත්තට යන දිහා ගුණපාල මුදලාලි බලාගෙන හිටියේ නම් මහා අමුතුම විදියකට. මෙච්චර වෙලා හිමින් හපහපයිටිය බුලක් විටත් ඒ වෙනකොට වේගෙන් හැපෙන්න ගත්තේ ගුණපාල මුදලාලිටත් නොදැනීමයි. ගුණපාල මුදලාලි කියන්නේ වයස අවුරුදු 45ක් විතර වුණ කාලවර්ණ දේහයක් තිබුණ හැදිදැඩි මිනිස්සෙක්. දරු පවුලක් ගැන කවදාවත් හිතුවේ නැති ගුණපාල මුදලාලි දන්න කාලේ ඉඳන්ම කළේ සිල්ලර කඩේ කරපු එක. කඩෙන් ලොකු ආදායමක් නැති වුණාට කඩේ මුවාවෙන් ගුණපාල මුදලාලි කරගෙන ගියපු කසිප්පු ව්‍යාපාරයට නම් හොඳ ආදායමක් තියෙනවා කියලා ගමේ අය අතරේ තිබුණේ ප්‍රසිද්ධ රහසක් විදිහට. පවුලක් පන්සලක් නැති නිසාම ගුණපාල මුදලාලි ගෙව්වේ මහ සෙල්ලක්කාර ජීවිතයක්. කඩේ වහලා හැමදාම රැට සූරු වෙන ගුණපාල මුදලාලි ඒ මොනදේ තිබුණත් නොරොදවාම හොයට සිරුත් ගත්තා. ඒ නිසාම ගුණපාල මුදලාලිගෙන් ගමේ අයට කියන්න තරම් ලොකු සේවයක්වත් කියන්න තරම් ලොකු කරදරයක්වත් තිබුණේ නැහැ. ඒ නිසාම ගුණපාල මුදලාලි කියන්නේ සුදු චරිතයක්ද කළු චරිතයක්ද කියලා නම් ගමේ ගොඩක් අයට නිශ්චිත අදහසක් තිබුණේ නැහැ. මලී වැවට යනකොට වෙලාව හවස 6:00 පහුවෙලා තිබුණේ. යාන්තම් සාමාන්‍ය ප්‍රතිභාග ලියපු මලී ටවුමේ තිබුණ ගාමන්ට් එකකට වැඩට ගියේ ඒ වෙනකොට පවුලේ තිබුණ ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ යන්න වෙන ක්‍රමයක් තිබුණෙම නැති නිසා. මලීට යාන්තම් අවුරුදු 18ක් වුණා විතරයි. ඒත් පවුලේ ලොකු ළමයා වුණ මලීට පොඩි වයසෙන්ම පවුලේ වගකීම කරට ගන්න උනේ තාත්තා පොල් ගහකින් වැටිලා එක්තැන් වුණ නිසායි. ඒ නිසාම මලීගේ අම්මත් බැරි ගාතෙම ගමේ තිබුණ පොල්ලෙලි මෝලේ වැඩට ගියා. ඉතින් මලීලගේ පවුලේ අය වේලක් හරි කෑවි බීවේ මලී අම්මයි ගත්ත සොච්චම් පඩියට පින් සිද්ධ වෙන්න. දුප්පත් පවුලක ඉපදුනාට මලී නම් මාරම හැඩකාර කෙල්ලෙක්. කොණ්ඩේ දන හිසෙන් පහළට වැවිලා තිබුණු මලීට තිබුණේ ලේසියෙන් ගෑණියෙකුට පිහිටන්නේ නැති නාරි දේහයක්. ඒ නිසාම ගමේ කොල්ලෝ කුරුට්ටෝ විතරක් නෙමෙයි නාකි වෙලා හොටු බිම ඇනෙන්න ඔන්නෙම නැහිටපු අයත් මලීගේ හැටකාර සිරුර රස වින්දේ කාටත් හොර රහසින්. ඒ වෙනකොට වැවේ කවුරුත්ම හිටියේ නැති නිසා බංකඩම පාළු වෙලා තිබුණේ. වැවට පහලින් තිබුණ කුඹුරු යායත් ළඟදි ගොයන් කපලා අස් කරලා තිබුණු නිසා බලුබල්ලෙක් පේන තෙක් මානෙක හිටියේ නෑ. එහෙමයි කියලා මලීට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද දැන් මාස ගානක් තිස්සේ මලී හවසට වැඩැරිලා ආවම නාන්නේ මේ වෙලාවට. කලාතුරකින් ඒ වෙනකොට වැවේ කවුරු මාරි හිටියත් ගොඩක් දවස් කෙවුනේ තනියම නිසා මලීට ඒක අලුත් අත්දැකීමක් නම් නෙමෙයි. මලී වැව් බැම්මට වෙලා ටික වෙලාවක් බලාගෙන හිටියේ වැවේ රජ කරපු මිනී කන කිඹුලා පේන තෙක් මානෙක ඉන්නවද කියලා දැනගන්න. මීට මාසකට විතර කලින් ගමේ ළමයෙක් නාන වෙලාවේ කිඹුලා ඇදන් ගියාට පස්සේ ගමේ අය එකතු වෙලා නාන මංකඩ කම්බිදල්කින් වට කරලා තිබුණ නිසා දැලෙන් ඇතුළු පැත්ත ආරක්ෂාකාරී කියලා මලී දැනගෙන හිටියා. ඒ කොහොම වුණත් තවදුරටත් සැකහැර දැනගන්න හිතාගත්ත මලී මංකඩ අයිනේ තිබුණ ලොකු කළු ගලක් අරන් වතුරට විසි කළා. ජබොක් ගාලා හඬක් නගාගෙන වතුරට වැටුණු ගලේ හඬත් එක්කම කම්බිදලේ එහා පැත්තේ තිබුණ ඕලු පඳුර අස්සෙන් එකපාර බ්‍රහ්ම තුන යෝධ හැලයා දැක්කම මලීගේ ඇඟ හිරිවැටලා ගියා. දෙයියනේ උගේ ලොකු මලීට ඉබේටම කියුණා. කම්බිදල ගහපු මිනිසුන්ට හිතින් පින්දිදී ගෙනාව රෙදි පොට්ටනිය වැව්මංකඩේ පඩිපෙළ උඩ අතෑරපු මලී වටපිට බැලුවේ කවුරුම හරි පේන මානේ ඉන්නවද කියලා බලන්න. ඒත් ගොඩක් දවස් වගේම අදත් මලී ඇරෙන්න පේන තෙක් මානෙක කවුරුත්ම නෑ කියලා දැනගත්ත මලී වැව්දියට බහින ගමම්ම ඇඳගෙන හිටපු මල් ගවම ගලවලා දැම්මා. දුහුල් දියරෙද්ද කිහිරි ළඟට එනකල් ඇඳගෙන තියන ආපු මලීගේ ඇඟට දියරෙද්ද ඇලිලා තිබුණු නිසා ගොම්මන් අඳුරේ වුණත් මලීගේ හැඩකාර සිරුර හරිම ලස්සනට පේන්න තිබුණා. දවස් තිස්සෙම ගාමන්ට් එකේ වැඩ කරලා මහන්සි වෙලා හිටපු මලීට නම් ඒ වෙනකොට දැනුණ කියා ගන්න බැරි සැනසීමක්. ඉක්මනින්ම ගෙදර ගිහින් උණු තේ කෝප්පයක් බොන්න තිබුණා නම් හොඳයි කියලා හිතන ගමන්ම මලී වතුරෙන් ගොඩට ආවා. ඒත් එක්කම ඇහුණ හඬින් මලී ගැස්සිලා ගිහින් වටපිට බලන්න වුණා.
මලීට ඇහුනේ කවුදෝ කහින හඬක්. ඒක හරියට ඉවසන් ඉඳලා බැරිම තැන ආපු කැස්සක් වගේ කියලා මලීට දැනුණා. ඒත් එක්කම මංකඩට ටිකක් එහායින් තිබුණ නබර ගහමුල තිබුණ පඳුර හෙලවෙනවා දැක්ක නිසා මලී තවත් පුදුම වුණා. ඇත්තටම ඒ වෙලාවේ පුදුමයටත් වඩා මලීට දැනෙන්න ගත්තේ කවදාවත් නොදුරුණු විදිහේ බයක්. කවුරුම හරි තමන් නාන දිහා හොරෙන් බලන් ඉඳලා කියලා නොතේරෙන්න තරම් මලී මෝඩියෙක් නෙමෙයි. නබර ගහ පැත්තට හැරිලා ආවරණය අරන් තමන් ඇඟාතුල්ලපු හැටි මතක් වුණාම මලීගේ ඇඟ හිරිවැටලා ගියේ කවුරුම වුණත් එතන හැංගිලා හිටපු කෙනා මේ වෙනකොට තමන්ගේ හැමදේම දකින්න ඇති කියලා දැනුන නිසා. මලීට ඇති උනේ කියාගන්න බැරි තරමේ ලැජ්ජාවක්. ඒ නිසාම මලී පුළුවන් ඉක්මනින් ඇඳුමක් දාගෙන ආයමත් දෙවට දිගේ ගෙවල් දිහාට වේගෙන් පා ඔසවන්න ගත්තා. මලේදුව අද ඉක්මනින්ම නාලනේ. ගුණපාල මුදලාලිගේ කඩේ පහු කරනකොට ආයමත් ගුණපාල මුදලාලිගේ කටහඬ ඇවුන නිසා මලී ඔළුව හරවලා කඩේ පැත්ත බැලුවා. ඒ වෙනකොට ගුණපාල මුදලාලි කඩේ දොරවල් අරින ගමන් තමයි හිටියේ. මලී මුකුත් නොකියා ගුණපාල මුදලාලි දිහා බලලා අහිංසක හිනාවක් දැම්මේ ඒ වෙලාවේ කියන්න තරම් දෙයක් මාළිගේ හිතට ආවෙ නැති නිසා. තමන් නාන්න යනකොට ඇරලා තිබුණ කඩේ ආයම අරින්නේ ඇයි කියලා හිතුණත් මලී පාඩුවේ ගෙදර දිහාට ඇවිදන් ගියා. කඩේ පහු කරලා ටිකක් ඈතට යද්දී එකපාරට මලීට ඇහුනේ අර ඉස්සරලා ඇහුණ කැස්සේ සද්දෙමයි. මලී එකපාරම ගල් ගහිලා පාර මැද නතර වුණා. ඒ හඬ ආවේ ගුණපාල මුදලාලිගේ කඩේ ඇතුලෙන් කියලා දැනුනම මලීගේ ඇඟ සීතල වෙලා ගියා. දෙයියනේ ඒ කියන්නේ ගුණපාල මාමා තමයි මම නානෝදියා උරෙන් බලන් ඉන්නේ ඇත්තේ. මලී තනියම මිමිනුවා. එකතම මලී වැවට ගියාම කඩේ වහලා දාලා එතෙන්ට ඇවිත් මලී ආපහු එන්න කලින් දුවන් ඇවිත් තමයි කඩේ ආපහු අරින්නේ ඇත්තේ කියලා මලීට තේරුණා. මොනවා වුණත් ඊළඟ දවසේ ඉඳන් හොඳ පරිස්සමට නාන්න ඕන කියලා හිතාගෙන මලී ගෙදරට ගොඩ වුණා. ආත්‍රියක් ගෙවිලා ගිහින් අලුත් දවසක් උදා වෙලා තිබුණ නිසා මලී මහ පාන්දරින්ම නැගිට්ටා. ඇත්තටම කිව්වොත් මලීට නම් අලුත් දවසක් කියන්නේ එච්චර සුන්දර බලාපොරොත්තුවක් නෙමෙයි. දවසේ කරන්න තියෙන වැඩ කන්දරාව මතක් වෙනකොට මලීට දැනුනේ හරිම අසරණකමක්. ඒ කොහොම වුණත් කොච්චර මහන්සි වෙලා හරි ජීවිතේ ගොඩදා ගන්නවා කියන බලාපොරොත්තුවයි ඒකට ඕන කරපු හිතේ හයියයි නම් මලීට අඩුවක් නැතුව තිබුණා. පාන්දරින්ම උයලා පිහලා වැඩට යන්න ලෑස්ති වුණ මලී 6 වෙනකොට පාරට බැස්සා. මොකද 6:30 වෙනකොට ගාමන්ට් වෑන් එක හන්දිට එන නිසා. ඒ වෙනකොටත් යාන්තමට මීදුම. දැනුණ සීතල ගැන ඩිංගත්පත් නොහිතා පුරන් වෙලා තිබුණ වෙල් යාය මැදින් තිබුණ මුළු පාර දිගේ මලී හන්දිය පැත්තට වේගෙන් ඇවිදන් යන්න ගත්තා. එදා මලී ඇඳගෙන හිටියේ ඇඟට ටිකක් හිර වුණ ලස්සන රතු පාට කොට ගවුමක්. ඒ නිසාම මලීගේ ඇඟේ තිබුණ හැඩ ඕනවටත් වඩා ලස්සනට කැපිලා පෙනුණා. මලීදුව අලබලයෙන් ඇවිදන් ගියපු මලී කාගේදෝ කටහඬක් ඇහිලා එකපාරම නතර වෙලා පිටිපස්ස හැරිලා බැලුවා. යාන්තමට තිබුණ මීදුම අතරින් සුදු පාට සරමකුයි සුදු පාට අද්දිය කමිසකුයි ඇඳගෙන බෑග් එකකුත් කිහිල්ලේ ගහගෙන ගුණපාල මුදලාලි hina වේගෙන මලී පැත්තට එනවා දැක්කම මලීගේ ඇඟ හිරිවැටිලා ගියා. මොකද ඊයේ හවස සිද්ධ වුණ සිද්ධිය ගැන මතක් වුණ නිසා. ඒත් වෙනසක් නොපෙන්වා සාමාන්‍ය විදිහට ඉන්න මලී උත්සාහ කළා. දුව වැඩට යනවාගේ. යන් මමත් මේ හන්දියට යන ගමන්. ඔව් මාමේ වැඩට යන්නේ. මාමා කොහෙද යන්නේ මේ උදේ පාන්දරම? අලී කතා කළේ ගුණපාල මුදලාලිගේ මූණ දිහා කෙලින් බලන්නේ නැතුවම. ඒත් ගුණපාල මුදලාලි නම් මලීගේ ගවුමට යටින් යාන්තමට නිරාවරණය වෙලා දිලිසි තිබුණ මහත කලවා දිහා බැලුවේ කන්න වගේ. මම දුර ගමනක් යනවා මලීදුවේ. අපේ ඥාති කෙනෙක්ගේ මලගියක් වෙලා. ලී කිට්ටුවෙන්ම ඇවිදන් යන ගමන් ගුණේ මුදලාලි කීවා. එක ළඟින් ඇවිදන් ගියත් ගුණේ මුදලාලිගේ ඇස් තිබුණේ නම් මලී පැත්තටමයි. ඒත් ඒ වෙලාවේ මලී නම් හිටියේ මාර්ම අපහසුතාවයකින්. මොකද මලීට තේරලා තිබුණා ගුණේ මුදලාලි හොරෙන් තමන්ව රස විඳිනවා කියලා. ඒ කියන්නේ ගුණේ මුදලාලිගේ හිතින් මලී දූෂණය වෙලා ඉවරයි කියලා මලී දැනගෙන හිටියා. ඒ නිසාම මලී ඇවිදන් ගියේ නිහඬවමයි. මලීගේ වෙලාවටද කොහෙද දෙන්න හන්දියට යනකොටම වගේ ගාමන්ට් වෑන් එක හන්දියට ආව නිසා ඉක්මනටම මලී ඒකට කොට වෙලා යන්න ගියා. පාරේ දුවන ළඟව බස් එක එනකල් උනේ මුදලාලි තවත් දෙතුන් දෙනෙකුයි හන්දියේ ඉතුරු වුණා. කාත් කවුරුත් ඥාති හිටියේ නෑ කියලා හිතන් හිටපු උනේ මුදලාලිට කොහෙදෝ ඈතක ඥාති ඉන්නවා කියලා දැනගත්තම මලීට නම් දැනුනේ පුදුම සහගත සිතුවිල්ලක්.
ඒ කියන්නේ අද ඉඳන් දවස් දෙක තුනක් ගුණේ මුදලාලිගේ කරදරේ නැතුව වැවට බහැලා පාඩුවේ නාගන්න පුළුවන් කියලා හිතුවම මලීට නම් දැනුනේ අමුතුම සැනසීමක්. ඒ කොහොම වුණත් එදා සිදුවීම ගැන ඕනට වඩා හිතලා හිත නරක කරගන්න මලීට ඕන වුණේ නෑ. ඇත්තටම කීවොත් මලී කියන්නේ කොච්චර ආර්ථික ප්‍රශ්න තිබුණත් සැහැල්ලුවෙන් ජීවිතය ගැන හිතපු කෙල්ලෙක්. හැබැයි ඒ සැහැල්ලුව අතරේ වගකීම කියන එක ගැනත් මලීට හොඳ අවබෝධයක් තිබුණා. එදා හවසත් මලී සුපුරුදු විදියටම වැඩට ගිහින් ඇවිත් නාන්න වැවට ගියා. වෙනදනම් අනිවාර්යෙන්ම ගුණපාල මුදලාලි කඩේ ඉස්සරහ ඉඳන් කතා කරනවා වුණාට අද මුදලාලි ගමේ නොහිටිය නිසා කඩේ වහලා තිබුණ නිසා මලීට නම් දැනුනේ අමුතුම සැනසීමක්. එදත් වෙනදා වගේමයි. මලී ඇරෙන්න වෙන කවුරුත්ම හිටියේ නම් නෑ වැව්මංකඩ පැත්ත පළාතක. ඒත් මලී හිටියේ මුකුත් නොවුණු ගානට හරිම සැනසීමෙන්. ඒ නිසාම මලී වෙනදා වගේම පාඩුවේ නාන්න පටන් ගත්තා. ඒත් එකපාරටම සිද්ධ වුණේ මලී හීනකින්වත් නොහිතපු දෙයක්. ඇඟේ සබන් ගාලා ඉවර වෙලා ආයෙම වතුරට බහින්න හදනකොටම මූණ කළුවෙද්දකින් වහගත්ත කවුදෝ හැඩි දැඩි මිනිස්සෙක් කැලෙන් එකපාරටම මතුවුනේ මලීට මුකුත් හිතන්නවත් ඉඩක් නොතියා. මලී කෑ ගහන්න හැදුවත් හැඩි දැඩි මිනිස්සයා මලීව ග්‍රහණය කරගෙන අතින් කටවහගෙන හිටපු නිසා දඟලනවා ඇරෙන්න මලීට වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. වෙන්න යන දේ තේරුණු මලීගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටෙන්න ගත්තේ Tamanda කිසිම සරණක් නෑ කියලා දැනුන නිසා. මලී දඟලනකොට කිසිම අනුකම්පාවක් නැති හැඩි දැඩි මිනිස්සයා මලීගේ දියරෙද්ද ඉරලා ගලවලා දැම්මා. ඒකෙන්ම මලීගේ අත් කකුල් ගැට ගහපු දාමරිකයා මලීට කෑ ගහන්න බැරි වෙන්න මලීගේ මෙයාට ඇඳුමක් ගුලි කරලා මලීගේ කටේ ඔබලා තිබුණේ. අනේ දෙයියනේ මාව බේරගන්න. බේරෙන්න දඟලන ගමන් මලී හිත ඇතුළතින් මොර දීලා කෑ ගැහුවා. ඒ වෙනකොට පොරබදලම මලී ගොඩක් හෙම්බත් වෙලා හිටි නිසා දාමරිකයට කරගන්න දෙයක් කරගන්න දීලා ඔහේ බලන් ඉන්නවා ඇරෙන්න මලීට වෙන විකල්පයක් තිබුණේ නෑ. ඒ වෙනකොට පලාතෙම අඳුර පැතිරෙන්න පටන් අරන් තිබුණේ. වැව්වැම්ම අයින දිගට වැවිලා තිබුණ නබර ගස් කුබුක් ගස් නිසා වැව තිබුණේ අමුතුම විදියේ අඳුරක ගිලිලා. දාමරිකයා පැයක් විතර මලීව එහා පැත්ත මෙහා පැත්ත හරවහරවා සෙල්ලම් බඩුවක් එක සෙල්ලම් කරනවා වගේ තමන්ගේ කුරුළු පිපාසය සංසිඳවා ගත්තා. මලීට ඒ වෙලාවේ දැනුණ වේදනාව කියලා නිම කරන්න බැරි තරම එකක්. මලීට කෑ ගහලා අඬන්න ඕන වුණත් කටේ තිබුණ යට ඇඳුම නිසා එයාට ඒකට නිදහසක් තිබුණේ නෑ. ඒ නිසාම නිහඬවම ගලා ගියපු මලීගේ කඳුළු වැව්බැම්මේ පාමුල තිබුණ මඩත් එක්ක මුසු වෙලා වැව්දියේ සැඟ යමින් තිබුණා. පැයකට විතර පස්සේ දාමරිකයා හතිදාගෙන තමන්ගේ වැඩේ ඉවර කළා. ඒත් එක්කම වලහෙක් වගේ කහින්න ගත්තේ මහන්සිය දරාගන්න බැරුව වගේ. මලීගේ ඇඟ වේදනාවෙන් පුපුරු ගැහුවත් ඒ කැස්ස ගුණපාල මුදලාල්ගේ කියලා මලීට අඳුනගන්න පුළුවන් වුණා. ඒත් දෙයියනේ ගුණපාල මුදලාලි අද උදේම තමන් එක්කම ගමෙන් පිට වෙලා ගියා නේද කියලා දැනුනම මලීගේ හිතට දැනුනේ හිතාගන්න බැරි විදිහේ බයක්. කොහොමින් හරි දාමරිකයා මලී ළඟින් යන්න කලින් මලීගේ අත් දෙක බැඳලා තිබුණ ගැටේ නම් ලිහන්න තරම් මානුෂීය වුණා. ඒත් ඒ වෙනකොට මලීට නැගිට ගන්න බැරි තරම් ඇඟට දැනුණ වේදනාව ප්‍රබල එකක්. හිතේ හයිය නිසාම අමාරුවෙන් නැගිට ගත්ත මලී වතුරට බැහැලා ආයෙම ඇඟ සෝදාගෙන ගෙදර පැත්තට ඇවිදන් ගියේ හිස්සුණ ජීවියෙක් වගේ. මලීට ඇවිද ගන්න බැරි තරමට රහස් ප්‍රදේශයේ වේදනාවෙන් දැවෙමින් තිබුණ නිසා මලී ඇවිදන් ගියෙත් හරිම අමාරුවෙන්. ඒ වෙනකොට මලීගේ ශරීරය වගේම හිතත් ගොඩක් බිඳ වැටිලායි තිබුණේ. තමන් කරන්න ඕන මොකද්ද කියලා හිතන්න තරම් ශක්තියක් මලීට තිබුණේ නෑ. දෙවට බාරෙන් හැරෙනකොටම පාළුවට තිබුණ ගුණේ මුදලාලිගේ වහලා තිබුණ කඩේ දැක්කම මලීගේ හිත ගැස්සිලා ගියා. කෙල්ලගේ හිතට දැනුනේ ඉවසා ගන්න බැරි තරමේ කේන්තියක් වගේම අප්පිරියාවක්. ඒත් ගුණපාල මුදලාලි ගමේ නොහිටිය නිසා තමන්ට අතවර කරපු මිනිසයා කවුද කියලා සැක කරන්න තරම් කෙනෙක් ඒ වෙලාවේ මලීට මතක් වුණෙත් නෑ. කිසිම හේතුවක් නැතත් මලී කඩේ ඉස්සරහින් නතර වෙලා වහලා තිබුණ කඩේ දිහා බලන් හිටියේ පුපුරම කේන්තියෙන්. ඒත් එක්කම කඩේ ඇතුලෙන් කැස්සක සද්දයක් ඇහුණ නිසා මලීගේ ඇඟ සීතල වෙලා යන්න ගත්තා. දැනුණ අමාරුව අමතක කරලා කෙල්ල හීන් සීරුවේ වහලා තිබුණ ලෑල්ල ළඟට ලං වුණේ ඇතුලෙන් ඇහුනේ ගුණපාල මුදලාලිගේ සද්දෙමද කියලා සැකහැරලා දැනගන්න හිතාගෙන. දෙයියනේ උරේ ලෑලි අතරින් දැකපු දේ නිසා මලීගේ කකුල් දෙක වෙවුලන්න ගත්තා. ගුණපාල මුදලාලි කඩේ කොනක තිබුණ බූරු ඇඳේ වාඩි වෙලා හිටියා.
තවමත් කකුල් දෙකේ ගෑවිලා තිබුණ මඩ දැක්කම තමන්ට කරදර කරේ ගුණපාල මුදලාලිමයි කියලා තේරුම් ගන්න මලීට තව තවත් සාක්ෂි ඕන උනේ නම් නෑ. දැනුණ කේන්තියෙන් දොරේලෑලි කඩාගෙන ගිහින් ගුණපාල මුදලාලිගේ බෙල්ල මිරිකන්න මලීට ඒ වෙලාවේ හිතුණත් මේ ඒකට වෙලාව නෙමෙයි කියලා තේරුම් නිසා මලී ඉවසුවා. ඒත් මේ කරපු වැඩේට ගුණපාල මුදලාලිගෙන් පලී ගන්න ඕන කියලා මලීගේ හිත ඒ වෙලාවේ කෑ ගන්න සද්දේ පිටට ඇහෙන තරමට වේගවත් වෙලා තිබුණා. කෙල්ලේ මොකද බං උඹ හීනෙන් බයිලා වගේ? මුකුත් අසනීපයක්ද? වෙනදා නාගෙන හරිම ප්‍රබෝධයෙන් ගෙදරට දුවගෙන යන මලී හරිම අමාරුවෙන් එනවා දැකපු අම්මා ඇහුවේ කර කර හිටපු වැඩෙත් අතරමඟ නතර කරලා පුදුමෙන් මගේ. මලීට අම්මගේ මූණ දිහා කෙලින් බලන්න බය හිතුන නිසා මග ඇරලා යන්න හිතුවා. මුකුත් නෑ අම්මේ, මට උණ හැදෙන්න වගේ. මලී පිළිතුරු දුන්නේ කේන්ද්‍රි ගානවා වගේ සද්දකින්. ඒක ඇහුණ ගමන් අම්මගේ මූණත් මැලවිලා ගියේ තමන්ගේ පවුල වෙනුවෙන් පොඩි වයසකින් උනත් මලී කරන කැපකිරීම හොඳටම දන්න නිසායි. අනේ කෙල්ලේ, උඹ ඉතින් දවස් 30ෙම ඔය මැෂින් එක ඔට්ටු වෙලා වෙන්නේ නැති. ගිහින් ටිකක් නිදාගනින්. මං වෙනිවැල් ගැට එකක් හදන් එන්නම්. පුළුවන් නම් හෙට වැඩට නොයා ගෙදරට වෙලා ඉන්න බලපන්. වැඩට නොගින් බෑ අම්මේ. එහෙම වුණොත් දවසේ පඩිය විතරක් නෙමෙයි, පැමිණීමේ දීමනාවක් නැති වෙනවා. මලී අහක බලාගෙන කීවේ හරිම අමාරුවෙන්. අම්මා මලී දිහා දුකෙන් බලන් හිටියා මිසක් ඊට වැඩි දෙයක් කියන්න ගියේ නෑ. ඊට පස්සේ අම්මා සද්ද නොකරම කුස්සිය පැත්තට ගිය නිසා මලී අමාරුවෙන්ම ගිහින් ඇඳේ දිගා උනේ ඊළඟට තමන් කරන්න ඕන මොකද්ද කියලාවත් හරියට නොදනයි. තරුණ වයසෙත් හොඳම කාලේ හිටු මලීට මේ උණ වැඩේ නිසා බබෙක් හම්බෙන්න තියෙන ප්‍රවණතාවය 100%යි කියලා මලී දැනගෙන හිටිය නිසා මලී හිටියේ කලබලයෙන්. වලත්ත අමනුසෙක් අතින් තමන් දූෂණය වුණත් ජීවිතේ නැති කරගන්න තරම් මලී මෝඩියෙක් නම් නෙමෙයි. ඒ වෙලාවේ මලී ඇතුලේ හිටපු ශක්තිවන්ත තරුණිය එයාටත් නොදැනීම අවදි වෙලා තිබුණු නිසා කෙල්ල හිටියේ හොඳ සිහි කල්පනාවෙන්. ඇරත් තමන් සියදිවි හානි කරගත්තොත් තමන්ගේ පවුලට යන කලදසාව ගැන කෙල්ල බය වුණා. ඒ වගේම එහෙම දෙයක් කරගත්තොත් තමන් දූෂණය වුණ කතාව ලැබුගින්නකට වඩා වේගයෙන් ගමේ පැතුරුනාම ජීවත් වෙලා ඉන්න අම්මලාට සිද්ධ වෙන අවනම්බුව ගැනත් මලීට සිහි වෙන්න ගත්තා. අම්මා දීපු වෙන්වැල්ගට කෝප්පේ එක හුස්මට බීපු මලී එදා නිදාගත්තේ පැයට කන්නේත් නැතුවමයි. වෙනදා වගේම පාන්දර ඇහැරුණු මලීට කලින් දවසේ තිබුණ අමාරුව දැනෙන්නේ නෑ කියලා තේරුණාම දැනුනේ මාරම සැනසීමක්. තමන්ට උණ සිදුවීම ලෝකයෙන් වසන් කරගෙන ඉන්න ඒ වෙනකොටත් මලී තීරණය කරලායි තිබුණේ. ඒත් ලිංගික එකතුවීමෙන් පස්සේ වසන් කරන්න බැරි කොටසකුත් තමන්ට ඉතිරි වෙලා තිබුණ නිසා මලී හිටියේ ඒකට ගන්න ඕන ප්‍රතිකර්මය මොකද්ද කියලා හිතන ගමන්. උපත් පාලන පෙති ගැන මලී අහලා තිබුණට ඒ ගැන ලොකු අවබෝධයක් නොතිබුණ නිසා තමන්ගේ වැඩපලේ ඉන්න සමීප වැඩිහිටි මිත්‍රයෙක්ගෙන් ඇඟට පැතරු නොදුනී අහගන්න එක ගැන හිත එදා මලී වැඩට ගියා. එදා මලී හවස වැඩ ඇරලා කෙලින්ම ගියේ පාමසියකට. වැඩපලේ හිටපු අක්කා කෙනෙක්ගෙන් අහගත්ත විදියට එයා පාමසියෙන් පොස්ට් නෝටු පෙති දෙකක් මිලදී ගන්නකොට පාමසියේ හිටපු මැදි වයසේ මිනිස්සයා නම් මලී දිහා බැලුවේ නිකන් අමුතු සතෙක් දිහා බලන ගානට. මලීට කේන්ති ගියත් ඒ බවක් නොපෙන්වා මලී තමන්ගේ වැඩේ කරගෙන ගෙදර ගියේ ඒ ප්‍රශ්නෙත් ඉවරයි කියලා හිතලා හිතට දැනුණු සැනසීමත් එක්කම. එදත් මලී වෙනදා වගේම වැවට නාන්න ගියා. හරියට නිකන් මොකුත් නොවුන ගානට. ඒත් පිටතින් බලන අයට මලී වෙනදා වගේම සාමාන්‍ය විදිහට පෙනුනට මලී ඇතුලේ හිටපු දූෂණයට ලක් වුණ තරුණිය නම් හිටියේ වෙනස්ම ස්වරූපයකින්. කෙල්ලගේ හැම ඉන්ද්‍රියක් පුරාම තිබුණේ තමන් අගතියටපත් කරපු නරුමයා ගැන පරිගැනීමේ චේතනාවක්. ඒක හරියට සුන්දර මතුපිට පොළවක් යටින් කැකෑරුණ මහා විශාල ගිනිකන්දක් වගේ. නිසි කල් වේලා බලලා ඒ ගිනිකන්ද පුපුරන්න කැකෑරි තිබුණා. මලී එයාගේ හිතින් ඒ වෙනකොට සැලස්මක් හදාගෙන තිබුණා. මලේදුව නාන්න යනවද? දවස් 2-3කින් ගමට එනවා කියපු ගුණපාල මුදලාලි කඩේ අරගෙන ඉන්නවා දැක්කම මලීගේ යට හිත hina උනේ හරිම සමච්චල් සහගත විදියට. ඔව් මාමේ නාන්න යනවා. ගුණපාල මාමා දවස් 2-3කින් ගම එනවා කීවේ. කලින්ම ආවද? කවදාවත් නැතුව කඩේ ළඟින් නතර වුණ මලී ගුණපාල මුදලාලිගෙන් ඇහුවේ හරිම ලෙන්ගතු හඬක් මවාගෙන. මලී දිහා බලාගෙන හිටපු ගුණපාල මුදලාලිගේ බුලත් පිටෙන් රත් පැහැවුන මහත තොල් දෙක වෙවුලන්න ගත්තා. මම දැන් ටිකකට කලින් ආවෙදුවේ.
උණපාල මුදලාලිගේ වදනින් මල්ලී හිත ඇතුළතින් hina වුණා. තමන්ට අතවර කරන්න හිතාගෙන ගමෙන් පිටට යනවා කියලා තමන්ට ඒත්තු ගන්නන්න ගුණපාල මුදලාලි හදපු ලඳ බොළඳ සැලැස්ම ගැන ඒ වෙනකොටත් මල්ලී දැනගෙන හිටියා කියලා ගුණපාල මුදලාලි හිතුවේවත් නැති නිසා මල්ලී එක කතා කළේ මොකුත් නොවුන ගානට. මේ වෙලාවට තනියම නාන්න බය නැද්ද දුවේ? ගුණපාල මුදලාලි ඇහුවේ ඒ වෙලාවේ අහන්න තරම් වෙන දෙයක් හිතට ආපු නැති නිසා. බයයි මාමේ. එහෙම කියලා ඉතින් වෙන මොනවා කරන්නද? ඒක නෙමෙයි මාමේ. මාමට බැරිද මගේ තනියට එන්න? නොසිතූ මොහොතක මල්ලී අහපු දෙයින් ගුණපාල මුදලාලිගේ දැස් දිලිසෙන්න පටන් ගත්තා. ඊයේ හවස බලහත්කාරයෙන් උනත් මල්ලීගෙන් ලැබුණු පහස මතක් වෙනකොට ගුණපාල මුදලාලි නොදැනීම වෙනම මානයකට ඇදිලා ගියා. ඒ කියන්නේ මාළි තමන් ගැන දැනගෙන ඊයේ උන දෙයට කැමැත්තෙන් ඉන්නවද කියලත් ගුණපාල මුදලාලිගේ හිත කියන්න පටන් ගත්තා. මෙච්චර ආරාධනාවක් කරලත් ඒ වගේ අවස්ථාවක් මගහරින්න තරම් ගුණපාල මුදලාලි මෝඩෙක් වුණේ නෑ. ඊයේ බලෙන් කරපු දේවල් අද කැමැත්තෙන්ම කරනවා කියලා ගුණපාල මුදලාලිගේ හිත කියන්න පටන් ගත්තා. ඇත්තටම මං ආවට කමක් නැද්ද දුවේ? ගුණපාල මුදලාලිගේ දැස් දිලිසෙන්න ගත්තා. කමක් නෑ මාමේ. මාළි කීවේ ගුණපාල මුදලාලි දිහා බලලා ඇහැ කීන් කරන ගමන්. එහෙනම් මම ඉක්මනින් කඩේ වහලා දාලා එන්නම්. ගුණපාල මුදලාලි උද්‍යෝගයෙන් ආපහු හැරුණා. මල්ලී ඒ දිහා බලන් හිටියේ අමුතුම කුහක හිනාවක් දාගෙන. එහෙනම් මාමා කඩේ වහලා එන්නකෝ. එතකල් මම යන්නම්. එහෙම කියපු මල්ලී ටිකක් පය ඉක්මන් කරලා වැවට ගියා. වෙනදා වගේම ඒ වෙනකොට ඉර බැහැගෙන යන වෙලාව. වෙල්යායේ ඈතට වෙන්නට ඉරේලිය වැටලා තිබුණට වැව නම් ටිකක් අඳුරු ගතියෙන් තමයි තිබුණේ. වැව මංකඩට ගිය මල්ලී පිටිපස්ස හැටලා බැලුවේ ගුණපාල මුදලාලි එනවද කියලා හරියටම දැනගන්න. කලබලයෙන් වගේ වටපිට බලබල ඈතින් එන ගුණපාල මුදලාලි දැක්කම මල්ලීගේ මූණට ආවේ මහ නපුරු හිනාවක්. ගුණපාල මුදලාලි එනවා නොදැක්ක ගානට මල්ලී වෙනදා වගේම ගවුම ගලවලා දැම්මේ හිතාමතාම ඇඟවත ටිකක් වැඩිපුර පේන විදියට. ඒ කරලා වෙනදා අඳින දීරෙද්ද වෙනුවට දූල් යටසාය උඩට කරලා ඇඳගෙන මාළී වැවට බැස්සා. වතුරෙන් පෙඟුණ යටසාය මල්ලීගේ ඇඟටම ඇලිලා තිබුණු නිසා මල්ලීගේ හැඩකාර සිරුර ගුණපාල මුදලාලි ඉදිරියේ ඕනටත් වඩා නිරාවරණ වෙලා තිබුණ නිසා ගුණපාල මුදලාලි හිටියේ උමුතුවෙන් වගේ. වතුර සීතලයිද දුවේ? ගුණපාල මුදලාලි ඇහුවේ වෙවුලන කටහඬකින්. ඒ වෙනකොට ගුණපාල මුදලාලි හිටියේ පැන බුගමන් මලියෝ බදාගන්න තරම් සිතුවිල්ලකින්. ටිකක් සීතලයි මාමේ. ඉතින් ඔයත් එන්නකෝ නාන්න. දෝතට ගත්ත වතුර ගුණපාල මුදලාලිගේ ඇඟට ඉහින ගමන් මලී කීවේ යටි තොල හපාගෙන. මලීගේ ආරාධනාවෙන් ගුණපාල මුදලාලි තව තවත් ඉස්සු ඇට්මා. මාමේ මට ඕලු මල් ටිකක් කඩලා දෙන්නකෝ. කම්බිදලෙන් එහා පැත්තේ තිබුණ ඕලු පඳුර දිහා බලාගෙන මලී කීවේ තුතුල් හඬකින් හරියට හුරුකලේට වගේ. ගුණපාල මුදලාලි දෙපාරක් නොහිතාම ඇඳගෙන හිටපු සරම ගලවලා දාලා ඕලු පඳුර පැත්තෙන් වතුර බැස්සේ මලී දිහා කන්න වගේ බලාගෙනම. ගුණපාල මුදලාලිගේ කාලවර්ණ හැඩිදෙඩි ඇඟපත දැක්කම මලීට දැනෙන්න ගත්තේ ඉවසන්න බැරි කේන්තියක්. ගුණපාල මුදලාලි ටිකෙන් ටික වතුරේ කරවටක් ගිහින් ඕලු මල් එකින් එක කඩන දිහා මලී බලන් හිටියේ දැහැනකට සමවැදිලා වගේ. ඒත් තවත් නිමේෂයකින් වේගෙන් ගොඩට පැන්න මලී ක්‍රෙඩිය පුල්ලන්න මංකඩේ තියලා තිබුණු ලොකු කළුගල උස්සලා වතුරට අතෑරියා. නපේක්ෂිත වෙලාවක ජපුක් ගාලා ඇහුණු විශාල සද්දෙත් එක්ක ගුණපාල මුදලාලි එකපාරම ඔළුව හරවලා මලී දිහා බැලුවේ මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව. ඒත් පඩිය උඩට වෙලා ඉන්නට අත් දෙක තියාගෙන කපටි හිනාවක් දාගෙන Taman දිහා බලන් ඉන්න මලී දැක්කම ගුණපාල මුදලාලිට මොකද්ද අමුත්තක් දැනෙන්න ගත්තා. ඒත් එක්කම වතුර දෙබෑ කරගෙන ඕලු පඳුර අතරින් මතුවන හැලයා දැක්කම ගුණපාල මුදලාලිට කර කියා ගන්න දෙයක් නැති වුණා. පාළු පරිසරයම දෙවනත් කරගෙන එකපාරටම ඇහුණු මලීගේ හිනාව නිසා ගුණපාල මුදලාලිට තේරුම් ගියා මේක මලීගේ දරුණු සැලැස්මක ප්‍රතිඵලයක් කියලා. අනේ දුවේ මාව බේරගන්න. ගුණපාල මුදලාලි යටිගිරියෙන් කෑ ගැහුවා. ඒත් එක්කම හැලයාගෙන් බේරෙන්න කරවටක් වතුරේ පන කඩාගෙන දඟලපු ගුණපාල මුදලාලි ඔල්ලු පඳුර අස්සේ නොපෙනී ගියේ මාළිගේ හිනා හඬ ඇහි ඇහිමයි. මාළිගේ මූණේ ඒ වෙනකොට නම් තිබුණේ අහිංසක පෙනුමක් නෙමෙයි. ඒක උපරන්න ඔන්න මෙන්න තිබුණ බෝම්බයක් වගේ වෙලා තිබුණා. ගුණපාල මුදලාලි නොපෙනී ගියේ තනින් නැගුණ දිය රැලි වලට ටික වෙලාවක් ඔරවාගෙන තුගු මලී කාර්ලා වැවට කෙල පාරක් ගහලා
ඉක්මන් කරලා රෙදිපොට්ටනියක් තුරුළු කරගෙන ගෙදර දිහාට දුවන් ගියේ කියාගන්න බැරි තරමේ සැහැල්ලුවකින්. ආන්න ඊයේ රෑ නාන්න ගිය වෙලාවේ ගුණපාල මුදලාලිව කිඹුලා කාලලු. ඉනෙන් උඩ කෑල්ල විතරුළු ඉතුරු වෙලා තියෙන්නේ. ගාමන්ට් බස් එක එනකල් හන්දිර වෙලා ඉන්න මලීට එතන හිටපු කෙනෙක් කියනවා ඇහුනම මල්ලිගේ මූණේ මහ නපුරු හිනාවක් ඇඳිලා ගියා. අතවරයට ලක් වුණ ගැහැණියක් යනු වැරදුණු කෙනෙකු නොව අසාධාරණයට ලක් වුණ කෙනෙකි. ඇය තවදුරටත් ලැජ්ජාවෙන් සැඟවී සිටිය යුතු නැත. වැරදිකරුට දඩුවම් දීමටත් නැවත හිසෝසවා නැගී සිටීමටත් ඇයට ශක්තියක් තිබිය යුතුය. සමාජය කළ යුත්තේද ඇයව කොන් කිරීම නොව ඇයට නැවත නැගී සිටීමට අත දීමයි. තවත් එක්තරා කෙටි කතාවක් ඒ විදිහට අවසන් වෙනවා. ඉතාමත් ආදරෙන් මතක් කරනවා. තාමත් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කළා මාත් එක්ක දිගටම නැදී සිටින්න කියලා.